හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකෙන් මම ඔයගොල්ලන්ට ගෙනාවේ GTA V එකේ තියෙන කන්ද නගින්න තමයි අපි යන්නේ. ඉතින් මම මේකට මේ විදිහට cheat එක ගහලා ගන්නවා ටැගර් එකක්. මොකද අපි ටැගර් එකෙන් ටක් ගාලා කන්ද උඩට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඔයගොල්ලන්ට මතක් කරනවා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම notification එකක් දාලා තියාගන්න. මම වීඩියෝ එක අලුතෙන් දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් එතකොට වැටේ. ඉතින් ඕගොල්ලන් GTA V එක ප්ලේ කරපු එක්කෙනෙක් හෝ දැන ප්ලේ කරන එක්කෙනෙක් නම් ඕගොල්ලන් දන්නවා මේ GTA V එකේ තියෙන කන්ද මේ එහා පැත්තෙන් තමයි තියෙන දකුණු පැත්තේ. මම මේ විදිහට කන්ද පටන් ගන්න තැනට යනවා. කන්ද පටන් ගන්න තැන මේ පාලම කොටින් එහා තියෙන්නේ. ඉතින් guys මම ඕගොල්ලන්ට මතක් කරනවා මගේ මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරලා තියාගන්න. අපිට තව ටික වෙලාවක් යයි මේ විදිහට යන්න. මොකද තව ටිකක් දුර තියෙනවා. මේ බින්ගේ පාස් කරලා ගියාට පස්සේ තව ටික දුරක් යන්න තියෙන්නේ guys. ඉතින් ඕගොල්ලෝනුත් අනිවාර්යෙන් මේ කන්ද උඩට ගිහින් බලන්න. මම තව ඉස්සරහට මේ කන්ද ගැන ඕගොල්ලන්ට කියලා දෙන්නම්. යන්න තියෙන කෙටි ක්‍රමයකුත් තියෙනවා. ඔයාලා තමන්ට දන්නවත් ඇති අර කීබල් වලින් යන්න පුළුවන් අපිට. මෙතන ඇතුළට දැම්මට පස්සේ guys මෙතනින් තමයි අපිට කන්දට යන්න පුළුවන් ඉන්නේ. මෙතන පේනවා ඕගොල්ලන් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉස්සරහින් තමයි අපිට යන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවනේ මේ කන්ද තියෙනවා මෙතන උඩ. මේකට තමයි අපි යන්නේ guys. ඉතින් එහෙනම් අපි යමු කන්ද නගින්න. ගොඩක් වෙලාවට ට්‍රැවලින් වගේ යන කට්ටියත් මේක යනවා. මට හැබැයි මේ වීඩියෝ කරද්දී නම් හම්බුන්නේ නැහැ වැඩි ඒ වගේ කට්ටිය. මෙතනින් කොටියක් යනවා හැමදාම. ඔයගලන්ට පේනවනේ guys. මේ වගේ බාධක වගේ තියෙනවා දැනින් දැන. සුපිරිම ෆීලින් එකක් ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ටැගර් එකකින් යද්දී නම් අපිට මේක ලේසියෙන් යන්න පුළුවන්. මම තව ඉස්සරහට වීඩියෝ ගේන්නම් බස් එකකින් හරි මේක නගින වීඩියෝ එක. සමහර විට බැරි වෙයි. මොකද ටැගර් එකනොත් තව ඉස්සරහට යද්දී පොඩ්ඩ අමාරු තැන් තියෙනවා. බස් එකෙන් මම පුළුවන් වුණොත් ගේන්නම්. බස් එකෙන් මගකට හරි ඔයගලන්ට ගිහින් වීඩියෝ එකක් දාන්නම් මම. ටැගර් එකක් මේ දැක්ක අත්දන්නේ නැහැ මේ හැරෙන් එහෙම යද්දී. ටික දුරයි තියෙන්නේ guys කන්ද උඩටම යන්න. ඉතින් ඕගොල්ලන් මේක ප්ලේ කරනවා නම් ඕගොල්ලන්ට අනිත් පැත්තෙනුත් එන්න පුළුවන් මේකට. ඉතින් මම මේ පැත්ත තෝරගත්තේ මොකද ටැගර් එකෙන් ලේසියෙන්ම මේ පැත්තෙන් එන්න පුළුවන් හින්දා. අර මේ පැත්තෙන් ටිකක් දුර වැඩි. ඒකින්ද තමයි මම මේ පැත්තෙන් එන්න ගත්තේ. කන්ද උඩට ගියපුවාම පල්ලයට අවුම එනවා සුපිරියටම පේනවා. ඒ කියන්නේ ළඟටම වගේ පේන්නේ නැහැ. අපිට view එකක් විදියට අපිට බලා ගන්න පුළුවන්. අපිට විනාඩි 10න් විතර
ඉතින් මේ විදිහට අපි කන්ද උඩට ආවා. මෙතෙන්ට ඔයගලන්ට තවම සුපිරියටම බලා ගන්න පුළුවන්. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන් ගොඩක් වෙලාවට රෑ වෙලා ආවනම් මොකද ටවුමේ තියෙන ලයිට් එහෙම සුපිරියටම පේනවා. මම ඉස්සරහට තියෙන වීඩියෝ එකකින් රෑ වෙලත් මේකට ඇවිල්ලා පෙන්නන්නම් guys. මේ තියෙන guys ටවුම පේනවා අපිට මුහුදත් එක්ක. මේ හරිය ටවුම විතරයි. ඒ වගේම ඔයගලන්ට මේ එහා පැත්තේ තියෙන පොඩි කැලෙන් අද්දලා දාන්න පුළුවන් වුණා. ඒ වගේම මම ඔයගලන්ට මේක තමයි කියාවේ පයින් එනවනම් මේ කේබල් තියෙන මේ වයින් එන්න පුළුවන්. මම ඒක ඔයගලන්ට පල්ලෙහාට ගිහින් පෙන්නන්නම්. ඒ එන තැන පාරට ගිහිල්ලා පෙන්නන්නම්. අපි සෙල්ෆි එකකුත් ගහමු ට්‍රෙවත් එක්ක. එතන පල්ලෙහාට දාලා ගහමු. කැම් එක දාගමු. කොල්ලයි ෆෝන් එකත් කැඩලා තියෙන්නේ. ඔයගලන්ට U එකෙන් ඕනනම් පුළුවන් ඇක්ෂන් එකක් එහෙම දාන්න. මේ විදිහට ඉතින් සෙල්ෆි එකකුත් ගැහුවා. ටැගර් එක පේන්න. කන්ද උඩටම ඇවිල්ලා. ඉතින් එහෙනම් අපි කන්ද බහිමු guys. මේ පැත්තෙන් තමයි අපිට යන්න තියෙන්නේ. දැන් එහා පැත්තේ පාරේ. ඔයගලන්ට මේ පාරේනොත් එන්න පුළුවන්. මොකද මේ පාර තමයි ප්‍රධාන පාර වගේ තියෙන්නේ. ඔයගලන්ට වෙන මේ ට්‍රැවල් කරන කට්ටිය වගේ එනවා. එහා පැත්තෙන් අර බයිසිකල් එහෙම යනවා තමයි පේන්නේ. කියන්නේ මේ පැත්තෙන් තමයි නිකන් එක්සිට් එක වගේ තියෙන කන්ද. මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ කන්දට. ඕගොල්ලෝ එනවා නම් මේ පැත්තෙන් එන්න. අනේ පැත්තෙන් උත් අවුලක් නැහැ. ඉතින් වැටුනොත් නම් ඉතින් කෙලින්ම ටවුමට යන්න පුළුවන්. ඕගොල්ලන්ට වෙනවා මේ මෙතන අර එක තැන්වල අර මේක අර මේ බයිසිකල් තරග යන තැන ඒකින්ද අර මේ කලින් දැක්කා වගේ එක තැන්වල මේ තියෙන නිකන් ගැට්ටක් වගේ මේ ඒවෙන් අද්දලා එහෙමත් දාන්න පුළුවන්. මිෂන් එහෙම සෙට් වෙනවා මේ වගේ ඒවා යන්න. එක මිෂන් අදවල තිබ්බයි මේ වගේ මිෂන් එක. ඔය තිබ්බා. මේ වගේ අද්දලා එහෙම යන්න ඕලුවා. එද්දි මේ එහෙම අද්දලා යන්න බැරි හින්දා තමයි මම මොක අනිත් පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් අද්දලා එහෙම යන්නේ. ඕ ගයිස් ඉතින් ෆයිනලි අපි අන්තිමේදී ආවා කන්ද බැහැලා මේ අවසාන ටික යන්නේ. මෙතන ඕගොල්ලෝ සත්තු දඩයක් කරන්න පුළුවන්. එහෙම මිෂන් එකකුත් තිබ්බා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කන්දට ඇවිල්ලා බලන්න. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඕගොල්ලන් පයින් එනවා නම් එහෙම මම අර කියපු කේබල් වලින් එන තැනත් ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙතනින් එළියට ගියාට පස්සේ තමයි මෙන්න මෙතනින් තමයි ඉවර වෙන්නේ පාර. හයිවේ එකෙත් එක්ක වගේ. මෙහා පැත්තට ගියොත් ටවුම තියෙනවා. ඉතින් ඕගොල්ලන් මේ මෙතන තියෙන මේ බිල්ඩින් එක වගේ එකෙන් තමයි මේ කේබල් වගේ ඒ වගේ යන්න තියෙන්නේ. මෙතන තමයි වාහනේ පාක් කරලා
එහෙම යන්න තියෙන්නේ. නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙතන බයිසිකල් තියෙනවා. බයිසිකල් වලින් කන්ද නගින්න පුළුවන්. ඔයාලා කැමති විදිහට කන්ද නගින්න පුළුවන්. බස් එකකින් හරි යන්න පුළුවන්. මම බස් එකකුණුත් ඔයගලන්ට ගේන්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක්. මෙතන එහා පැත්තෙන් ගියපුවාම තමයි guys තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් මෙතෙන්ට එනවා නම් අනිවාර්යෙන් මේ කේබල් එකකට කන්ද උඩට එන්නත් පුළුවන්. ඒ වගේම කන්දෙන් මෙතෙන්ටම ඉතින් අදට වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඒ වගේම මම ඔයාලට මතක් කරලා තියෙනවා ආයෙත් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම notification එක on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා තියාගන්න. ඉතින් අදට මම ඔයගොල්ලන් සමු ගන්නවා. goodbye.